සාරදා මහත්තයා තවම නිදිද අම්මා? දැන් නම් නැගිටලා ඇති. මම මහත්තයට කිරියක ගිහින් දෙන්නද? ඕන නැහැ සාරදා. මහත්තයා ඇවිල්ලා කිරියක බොයිනේ. අයියෝ දැන් කොහොමද මම මහත්තයා එක්ක කතා කරන්නේ? කෝ අම්මා උයලා ඉවරද? මගෙන් උදව්වක් ඕනද? උඹට මොකද කෙල්ල වෙලා තියෙන්නේ? වෙනදට කියලාවත් වැඩක් ගන්න බෑ. අද මොකද මේ වැඩ කරන්නම උඩ පනින්නේ? එහෙම දෙයක් නැහැ අම්මා. මං උයලා ඉවරයි. මම යනවා අප්පට මාත්‍යාගේ කාර් එක සෝදන්න උදව් වෙන්න. උඹ එහෙනම් කුස්සිය ටිකක් අස් කළා දාපන්කෝ. දැන් තමයි වෙලාව මාත්‍යා එක්ක කතා කරන්න. මහත්තයා උමා මම නැගිටලා ඉන්නේ. ඉන්න මම තව ටිකකින් එන්නම්. අනේ මහත්තයා මට ඉන්න වෙලාවක් නැහැ ඉක්මනට දොර අරින්නකෝ. සාරදා මොකද මේ? ඇයි මේ කලබලෙන්? අනේ මහත්තයා ඊයේ මොකද උනේ? සුදර්ශන් අන්න මහත්තයාට බැන්නද? මට ඊයේ රෑ හරියට නිින්ද ගියේ නැහැ මේ ගැන දැනගන්නකම්. බැන්නේ නැහැ සාරදා. එහෙනම් මොනවද කිව්වේ? සුදර්ශන් සාරදාව කසාද බදින්න ඉන්න කියලා මට මතක් කළා. අනේ මට සමා වෙන්න මහත්තයා. ඒ මනුස්සයට පිස්සු. ඒකට කමක් නැහැ සාරදා. මගෙත් වැරද්දනේ. මොකද්ද මහත්තයාගේ වැරද්ද? සාරදා කසාද බදින්න ඉන්න කියලා අමතක කරපු එක. ඇයි මහත්තයා එහෙම කිව්වේ? මහත්තයාද හරි අමුතුයි. මාත් එක්ක වැඩිය කතා කරන්නෙත් නැහැ. පව් දෙවියනේ. අපරාධ අද ඉරිදා නිසා ඉස්කෝලෙත් නිවාඩුනේ. නැත්නම් මට මේ ගැන මහත්තයාගෙන් ඉස්කෝලේදී අහන්න හරි තිබ්බා. good morning Raj. good morning මාත්‍යා. අද කලින්ම ආවද? මම හෙට උදේ කොළඹ යනවා. ඇයි මාත්‍යා හදිස්සියෙම? තාත්තගේ දාන වැඩවලට යන්නේ. මම එනකන් රාජ්වත්තේ වැඩ ටික බලා ගන්න. මහත්තයා වත්ත ගැන බය වෙන්න එපා. මම ඒවා බලා ගන්නම්. මහත්තයා පරිස්සමෙන් ගිහින් එන්න. රාජ් තව එකක්. ඒ මොකද්ද මහත්තයා? වත්තේ හැම ගෙදරකටම පණිවිඩයක් යවන්න. මම ආයේ එනකන් ඉස්කෝලේ නිවාඩුයි කියලා. සාරදාටත් කියන්න. ඇයි මහත්තයා? සාරදා බංගලාවට එනවනේ. ඔව් නේද? එහෙනම් මම සාරදාට පණිවිඩය දෙන්නම්. සාරදා කන්නේ නැද්ද කල්පනා කර කර ඉන්නේ? මට කන්න බෑ අම්මා. ඇයි උඹට කන්න බැරි? අත ගගා ඉන්නේ නැතුව කාපන් කෙල්ලේ. මාත් මේ බලාගෙන හිටියේ. තමුසේ කා ගැනද කල්පනා කරන්නේ? මම කා ගැන කල්පනා කරන්නද? මෙහක පුදුම වැඩක් වුණානේ. මට දැන් කිසිම දෙකට නිදහසක් නෑනේ. දැන් තමුසේ වැඩිය ෆාම් එක පැත්තේ එන්නෙත් නැහැ. අම්මා වගේ ඔබත් බගලාවටම හුරු වෙන්නද යන්නේ? මට ඕන නම් මම බංගලාවට යනවා තමයි. ඇත්තද? ඔබ එහෙමද හිතන් ඉන්නේ? සුදර්ශන් කැමති නැහැ ඔබ බංගලාවට යනවට. ළඟදිම බංගලාවට යන එක නවත්තන්න වෙයි. එයාට ඕන විදියට ජීවත් වෙන්න. එයා මගේ කවුද? නවත්ත ගනින්න උඹලගේ සද්දේ. සාරදා කන්න බැරි නම් ගිහි අත සෝද ගනි. අද මාත්‍යා වෙනද වගේ නෙමෙයි. මාත් එක්ක වැඩිය කතා කරෙත් නෑ. සුදර්ශන් අන්න මාත්‍යට කියපු දෙකටද දන්නේ නෑ හිම අවුලෙන් ඉන්නේ. මාත්‍යා උදෙන්ම පිටත් වෙන්නද යන්නේ? ඔව් මා. උදෙන්ම යන එක මට ලේසි. මම නිසා අද උමාට උදේම බංගලාවට එන්න උනා නේද? ඉතින් මේක මගේ රස්සාවනේ මාත්‍යා. අද සාරදා ආවේ නැද්ද උමා? මම එද්දි සාරදා නිදි මාත්‍යා. එයා දන්නේ නැහැ අද මහත්තයා කොළඹ යනවා කියලා. ඉතින් මම ඒකිට නිදා ගන්න දීලා තනියම ආවා. මම හිතුවේ සාරදා උමා එක්කම එයි කියලා. යන්න කලින් සාරදාට කියන්න ඕන
ආයේ මම එනකන් ඉස්කෝලේ නිවාඩුයි කියලා. ශරි මහත්තයා මම කෙල්ලට කියන්නම්. එහෙනම් උමා මම ගිහින් එන්නම්. සාරදා උඹ ආවද? මම හිතුවා තවම නිදි ඇති කියලා. අම්මා මොකද මටත් නොකියම බංගලාවට ආවේ? ඇයි මම වෙනදටත් එන්න ඔබෙන් අවසර අරන්ද? නැහැ ඉතින් වෙනදට අම්මා මට කතා කරනවනේ. ඒකයි මම ඇහුවේ. ඔබ හොදටම නිදාගෙන ඉඳපු නිසා මම කතා කරේ නැත්තේ. අනිත් එක අද ඔබටයි මටයි කරන්න කියලා බංගලාවේ මහ ලොකු වැඩක් නැහැ. මහත්යත් කොළඹ ගියානේ. ඇයි ඒ මාත්‍යා හදිස්සියෙම ගියේ? මාත්‍යා දැන්ද ගියේ අම්මා? මෙත් දැන් වගේ බංගලාවෙන් පිටත් උනේ. වත්තේ කන්තෝරුවටත් ගිහින් එහි මම කොළඹට යයි. ඇයි ඔබ කලබල වෙලා? නෑ නෑ. නිකන්. බංගලාවෙත් වැඩක් නැති එකේ මම පොඩ්ඩක් වත්තේ ඇවිදලා එන්නම් අම්මා. මහත්තයා හදිස්සියෙම වත්තෙන් යන්නේ නැත්තේ ඊයේ වෙච්ච සිද්ධිය නිසා වෙන්නේ නැති. අනේ පව් දෙයියනේ. මහත්තයා ඊයේ කතා කරද්දිම මට දැනුණ වෙනසක්. මහත්තයා කන්තෝරුවටත් ගිහිල්ලා නේද යනවා කිව්වේ? දැම්ම ගියොත් ඇල්ල ළඟ පාරේදී මහත්තයාව අල්ල ගන්න පුළුවන් වෙයි. Sarada